ආයුබෝවන් අරුණ ඉබ්බා YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඒ කොළඹ නුවර පාරේ නුවරට යන ඔබ කඩුගන්නාව පසුකර අනිවාර්යෙන් ගමන් කරනවා. එසේ ගමන් කරන කිසිවෙක්ගේ අවධානය යොමු නොවන ස්ථානයක් තමයි කඩුගන්නාව අම්බගම. කඩුගන්නාවේ සුද්දා ගලවිද්ද තැන කියලා අපි කවුරුත් කියන ස්ථානයට කිලෝමීටරයක් එකහමාරක් පහලින් තමයි මෙම අම්බලම පිහිටා තිබෙන්නේ. මේ අම්බලම 19 වන සියවසේ බ්‍රිතාන්‍ය පාලන සමයේ තමයි ඉදිකර ඇත්තේ. බොහෝ විට මෙය වර්ෂ 1820ත් 1830ත් අතර කාලයේ කොළඹ නුවර මහා මාර්ගය ඉදිකිරීමෙන් පසුව ඉදිකළ එකක් බවට තමයි විශ්වාස කරන්නේ. බ්‍රිතාන්‍ය ජාතිකයින් මහා මාර්ගයේ ඉදිකලත් අම්බලම සකසාගෙන ඇත්තේ එම ප්‍රදේශයේ සිටි සිංහල ජනතාව විසින් ඔවුන්ගේ උත්සාහයෙන් සහ ශ්‍රමදායකත්වයෙන්. මෙම අම්බලම ඉදිකර තිබුණේ එකල මහනුවර වෙළඳාමේ ගිය පිරිස් සඳහා නවාතැන් ගැනීමට සහ ඔවුන් රැගෙන ගිය ගැල් සහ අශ්වයින් නවතා තබා විවේක ගැනීමටත් මහනුවර වන්දනාවේ යන පිරිස් සඳහා නවාතැන් ගැනීමටත්ය. නමුත් වාහන ගමනාගමනයේ දියුණුවීමත් සමග මෙම අම්බලම භාවිතයෙන් අත්හැර අපායට යන ලදී. වර්ෂ 1970වත් 1980වත් අතර කාලේ මෙම අම්බලම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණ ස්ථානයක් බවට පත් කරන ලදී. කාලයත් සමග අබලම්ව තිබූ මෙම අම්බලම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට ආරක්ෂා කර ඇත. මේ ශ්‍රී ලංකාවේ සිංහල පාරම්පරික ගෘහ නිර්මාණ ශිල්පයේ සැබෑ ලක්ෂණ පෙන්නුම් කරයි. මෙහි සරල ගෘහ නිර්මාණ ශිල්පයක් තිබුණද ඉතා දැකුම් කළුය. බිම් සැලැස්ම ඉතා ශක්තිමත් ගල් පදනමකින් සකසා ඇත. ඊට හේතු වී ඇත්තේ කඩුගන්නාව ගල් පර්වතයේ විශාල දිය පහරක් මේ ස්ථානයෙන් ගලා යාම නිසා පැමිණෙන තත්ත්වයන්ට මුහුණ දීම සඳහාය. මේ නිසා සියවස් ගණනාවක් අම්බලම නොනැසී පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇත. වහලේ බර දරා සිටීමට ශක්තිමත් කණු සකසා තිබී ඇත. මෙම වහලය පොත්කුළු වහලයක් ලෙස සකසා ඇත. කඩුගන්නාව වැසි බහුල ප්‍රදේශයක් වන බැවින් වහලය පහළට කැරකී යන ආකාරයට සකසා ඇත. වහලේ මැටි උළු වලින් ආවරණය කර ඇත. අම්බලමේ සතර දිශාවම විවෘතව ඇත. මෙයට හේතු වී ඇත්තේ දහවල් කාලයේ පවතින අධික උෂ්ණත්වයට මුහුණ දී ඇතුළත සිටින පුද්ගලයින්ට හොඳින් වාතය ලැබෙනසේ සකස් කර තිබෙන දිසාය. මෙහි සරල ගල් සහ දැව අසුන් නිර්මාණය කර තිබී ඇත. මේ නිසා නිදා ගැනීමට පහසුව සහ බරපැට වූ භාණ්ඩ තැන්පත් කර තබා ගැනීමට පහසුවක් වී ඇත. වාස්තු විද්‍යාත්මකව බැලූ කල මෙම අම්බලම පංච මහා භූත බලය, දිශා බලය සහ මානව පරිසර සාමාන්‍යතාව යන අංග සලකා මනාව සැලසුම් කොට ඇත. උතුරට ශාන්තිය, නැගෙනහිරට ආලෝකය, දකුණට තේජස, බටහිරට සීතල සුළඟ යන කරුණු කාරණා සලකා වාස්තු විද්‍යාවේ අට දිශා ගලපා සකසා ඇත. මේ නිසාම කඩුගන්නාව අම්බලම යනු සිංහල පාරම්පරික ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. අපගේ මෙවැනිම වටිනා වීඩියෝ නැරඹීමට අරුණ ඉබ්බා YouTube channel එක subscribe කර තබා ගන්නා ලෙස ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ හොඳ නම් like කර අනික් අයට නැරඹීම සඳහා share කරන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටිනවා. වීඩියෝව නැරඹුවට ස්තුතියි.